ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අන්තිමට මම වීඩියෝ එකක් කරලා ගොඩ කාලයක් ගත වුණා අලුත් වීඩියෝ එකක් දාන්න. නමුත් අද මම හැමදාම කරනවා වගේ පතොක් වගාව ගැන නැතුව අද ටිකක් වෙනස් වීඩියෝ එකක් කරන්න කල්පනා කරා. මේකෙදි අද මම මාංශ භක්ෂක ශාක ගැන වීඩියෝ එකක් කරන්න. සාමාන්‍යයෙන් අපි පතොක් සඳහා ගන්න මාධ්‍ය වගේ නෙමෙයි. මේක ටිකක් වෙනස් මාධ්‍යයක් පේන්න තියෙනවා. මෙතනදී මම පාවිච්චි කරලා තියෙනවා ස්පැග්නම් මොස් සමග වැලි මිශ්‍ර කරපු මාධ්‍යයක්. විශේෂයෙන් මාංශ භක්ෂක ශාක සඳහා යෝග්‍ය වෙන්නේ වගේ මාධ්‍යයක්. මෙතනදී මම ඔයාලට පෙන්වන්න අද කල්පනා කරේ සරසිනියා ප්‍රභේදයේ ක්ලාවා මැක්සිමා කියන ප්‍රභේදයේ මෙතන මං ගාව තියෙන්නේ. සාමාන්‍ය ලංකාවේ අපිට නම් මේ බීජ පහසුවෙන් ලබා ගන්න හැකියාවක් නැහැ. නමුත් මට අවස්ථාවක් ලැබුණා මේ බීජ ප්‍රමාණයක් ලබා ගන්න. ඒ අනුව මම ලබාගත් බීජ ටික අද මම තවන් කරලා ඔයාලට පෙන්වන්නම්. ඇත්තටම මේකේ ලොකු දේවල් ටිකක් කරන්න නැහැ. අපි සැලකිලිමත් වෙන්න ඕන හරියට මාධ්‍ය තෝරගන්න. විශේෂයෙන්ම ස්පැග්නම් මොස් එක ටිකක් හොයාගන්නත් බෑ. හැබැයි මේක eBay වගේ platform එකකින් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ ටික සම්පූර්ණ කරගත්තට පස්සේ මෙතන මම සෙන්ටිමීටර් 10 වගේ පොට් එකක් තමයි පාවිච්චි කරන්නේ. වඩාත් වැදගත් වෙන්නේ විශේෂයෙන් මාංශ භක්ෂක ශාක ඊට පස්සේ පතොක් වර්ග ගත්තොත් මේවා බීජ පෙරෝහණයට අපිට අවශ්‍ය වෙනවා හිරු එළිය. එතකොට මේවා සාමාන්‍යයෙන් අපි කියන්නේ යට කරන්න බෑ මාධ්‍යයෙන්. මම මේක ඔයාලට මේක තවන් කරන ගමන්ම කියන්න ලොකු දෙයක් නැහැ. මේක මම කිව්වා වගේ මතු පිටින් තමයි ඉස්සරවා ගන්න ඕන. ඔයාලට මම බීජ පොඩි ප්‍රමාණයක් අතට අරන් පෙන්නන්න මොන වගේද කියලා. සාමාන්‍යයෙන් උළුහල් ඇටයකට තරමක් කුඩා උළුහල් වල පාටම වගේ තමයි මේකේ තියෙන්නේ. මේ බීජ ටික අපිට සාමාන්‍යයෙන් ඉස්සරවා ගන්න තමයි තියෙන්නේ මතු පිට. මේ විදිහට සාමාන්‍යයෙන් පොට් එක මේ පුරාම මේක විසිරෙන තරමට හොඳයි. අපිට පහසුවෙන් එතකොට මේක පැල වෙන් කරගන්න හැකියාව ලැබෙනවා. බීජ ටික තවන් කරගෙන අවසానයි. මම ඔයාලට පෙන්වන්නම් මීට මාසයකට වගේ කලින් මම තවන් කරපු බීජ කොටසක්. පිචස් වර්ධනය වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම මාංශ භක්ෂක ශාක වලින් මෙතන මම තියෙනවා මේ තියෙන්නේ වීනස් ෆ්ලයි ට්‍රැප්. මේකත් අර විදිහටම අපි මතු පිට තමයි තවන් කරගන්න ඕන. මේකත් ඔයාලට පේනවා පොඩි ට්‍රැප්ස් මේ වෙනකොට හැදිලා තියෙනවා. මේ සියල්ල සාමාන්‍යයෙන් මාසයක වගේ කාලයක් තමයි වෙන්නේ තවන් කරලා. මෙතනින්ද මම තවත් කාරණා කිහිපයක් කියන්න ඕන මාංශ භක්ෂක ශාක බීජ තවන් කිරීම සම්බන්ධයෙන්. මොකද මේවා සාමාන්‍යයෙන් හුරු වෙලා තියෙන්නේ වගුරු ආශ්‍රිතව වර්ධනය වෙන්නේ. එතකොට අපිට ඒ සම්බන්ධ වාතාවරණයක් දෙන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා මේවා තියෙනකොට මම වීනස් ෆ්ලයි ට්‍රැප් ගැන වීඩියෝ එකක් කරලා ඒක බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. මේ සියල්ල එතකොට අපිට සාමාන්‍ය විදිහටම තවන් කිරීමෙන් පස්සේ වතුර ට්‍රේ එක තියන්න ඕනේ. මේ ශාක සඳහා අවශ්‍ය සූර්යාලෝකය අපි ගැන කතා කළොත් සාමාන්‍යයෙන් සම්පූර්ණ සූර්යාලෝකය ලැබෙන්න ඕන. එතකොට තමයි මේවේ අදාළ නියමිත වර්ණයන් ගොඩක් දුරට අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙන්නේ. මම ඒකට පොඩි හොඳ උදාහරණයක් පෙන්වන්නම්. මේ තියෙන්නේ මගේ මීට අවුරුදු 2කට හෝ 3කට කලින් පටන් ගත්ත බීජ වලින් පටන් ගත්ත පැලයක්. මේවයි මේ හොඳ ට්‍රැප් වල වර්ණ ලැබිලා තියෙන ගොඩක් දුරට මේ නියමිත ආලෝකය ලැබිලා තිබෙන නිසා. ඊට අමතරව සරසිනිය වගේ ප්‍රභේද ගත්තොත් තියෙනවා බීජ පෙරෝහණය වීමේ ගැටලු
හරි හමන් සිංහල වචනයක් නැහැ මට හොයාගන්න පුළුවන් වුණේ නැහැ. මේක කියලා තියෙන්නේ කෝල් ස්ටරිෆිකේෂන් කියලා තමයි හඳුන්වන්නේ. මොකද මේවා සාමාන්‍යයෙන් වසරේ කියන්නේ වින්ටර් එකක් එහෙම නැත්නම් සීත ඍතුව තියෙන ප්‍රදේශවල තමයි වර්ධනය වෙන්නේ. මේවා බීජ සාමාන්‍ය හිමෙන් යට වෙලා මාස 2-3ක් වගේ තියෙනවා. අන්නේ තත්ත්වය අපිට ස්වභාවිකව සීත දේශගුණයක් අපිට ශ්‍රී ලංකාවේදී දෙන්න හැකියාවක් නැති වුණත් අපිට සීතකරණය භාවිතා කරලා මෙන්න මේ තත්ත්වය අපිට හදාගන්න පුළුවන්. මේ සඳහා බීජ අපිට මාස 2ක පමණ කාලයක් සීතකරණයේ තිය මේ ස්වභාවික තත්ත්වය අපිට කෘත්‍රිමව ලබලා දෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි සාමාන්‍යයෙන් අපිට ලැබෙන බීජ වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේකත් මතකේ තියාගන්න. විශේෂයෙන් ඔයාලා ගන්න බීජ වල බලන්න එහෙම ස්ටරිෆිකේෂන් කරලා තියෙනවද ඒක කරලා නැද්ද කියලා ඔයාලා ගන්න පුද්ගලයාගෙන් අනිවාර්යෙන් අහලා බලන්න. එහෙම නැත්නම් අපිට මේ තත්ත්ව කෘත්‍රිමව අපිට හදලා දෙන්න වෙනවා මේ පරිසරයේදී ප්‍රයෝජනය සාර්ථකව කරගන්න නම්. මම හිතනවා මාංශ භක්ෂක ශාක වලින් විශේෂයෙන් සරසිනිය සහ වීනස් ෆ්ලයි ට්‍රැප් එක කොහොමද බීජ වලින් හදාගන්නේ කියන එක ගැන අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම අපිට මේක ඇත්තටම බීජ වලින් පටන් ගත්තොත් තමයි ටිකක් වෙනස් ප්‍රභේද හදාගන්න පුළුවන් වෙන්නේ. ඔයාලත් බලන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂයෙන්ම පතොක් සහ මාංශ භක්ෂක ශාක කියන මේ වර්ග දෙක ගැන මම කතා කරන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ Facebook page එක හරහා හෝ ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන් වෙනත් ගැටලුවක් තියෙනවා නම්. බොහොම ස්තුතියි. සුබ දවසක්.